හිතන්න අද ගෙයක් ඇතුලේ උපරිම ආදරේ කරත් ආදරෙන් කතා කරන්නේ මෙහෙන් ඒයි ගාද්දි අරහෙන් ඔයි ගාලා නම් දරුව පුරුදු වෙයිද ආදරේ කරන්න? කවදාවත් නැහනේ. ආදරේ කරද්දි කියනවනේ මෙහෙම. දැන් දරුවෝ උස්මහත් වෙලා ඉන්නේ. එවුන්ට මේව තේරෙනවා. එවුන්ට වුණොත් මොනව හිතයිද දන්නේ නැහැ. කියනවද නැද්ද? කියනවා. කියලා විලි ලැජ්ජයි ගියක් ඇතුලේ ආදරේ කරන්නනේ. ආදරේ කරද්දි කියනවනේ මෙහෙම. අර අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. එවුන්ට වුණොත් මොනව හිතයිද දන්නේ නැහැ. කියනවද නැද්ද? කියනවා. ආදරේ කරන්න අද ගයක් ඇතුලේ හරි ලැජ්ජයි. ආදරේ ගෞරවය ඒ තරම් අද ගයක් ඇතුලෙන් ඈත් වෙලා. අම්මලා ටික අද ගෙදර ගිහිල්ලා මහත්තයට කියන්න මැනිගේ කියලා. හරිද? මම කියනවට ගිහින් කරලා බලන්නද? ගෙදර ගිහිල්ලා මහත්තයට කියන සුදු කියලා. මොකෝ වෙන්නේ? මිනිහා කලන්තේ දාලා වැටුන් නැතොත් පොදුමයි. හරිද? එක්ක කලන්තේ දාලා හරි වැටෙනවා. ඇයි ඒ? කවදාවත් නැතුව අද මැනිගේ කියලා කියනවානේ. සිහි තිබ්බොත් පර්ස් එක හරි හංගයි. ඇයි ඒ? සිහිය බාගෙට හරි තිබ්බොත් මනුස්සයා පර්ස් එක හරි අංගනවා. ඇයි අද නම් එන්නේ හොඳ පොටකට නෙවෙයිනේ. මෙච්චර කල් මේ ජීවිතේට ආදරෙන් කතා කරපු නැති මනුස්සයා, ඒයි ඔයි ගාගෙන කෑ ගහපු මනුස්සයා එකපාරට මැනිකේ ගහන්න එනවා නේ. එකපාරටම සුදු ගහන්න එනවා. මේ බටර් පාර නම් හොඳකට නෙවෙයි. තට්ටු වෙන්න තමයි හදන්නේ. පර්ස් එක හරි හංගයිනේ. හේතුව ආදරේ ඒ තරම් නුහුරුයි. ආදරේ ඒ තරම් ගෙවල් වල ඈත් වෙලා